Take it off her clothes, ready for the long pole. She get up and gone sore. She really Good morning guys. ඉතින් අද හැමිල්ලා තියෙන්නේ ඩේ වර්ක් එකක් කරගෙන මගේ ලයිෆ් එක කොහොමද ගෙවෙන්නේ කියලා YouTube ලයිෆ් එක. අද පුදුම වැඩ දවසක් guys. ඊට කලින් උදේ පාන්දරම ස්ටුඩියෝ එකට ආව විතරයි මම කරන්නේ අස් කරන්න පටන් ගන්න. ස්ටුඩියෝ එක අතු ගාලා මේවා කරලා ඉන්න තමයි වැඩ පටන් ගන්න. අපි යමු මුලින්ම වැඩ පටන් ගන්න. 5 minutes later. Guys, ඉතින් දැන් අස් කරලා නම් ඉවරයි. අපේ වැඩ දිගන ඉවරයි. දැන් තියෙන්නේ ටී ටයිම් එක තමයි. මුලින්ම අපි යමු PC එක ඔන් කරගෙන ඉන්න මූවී එකක් බලන ගමන්. තේක වීඩියෝ ගන්න රස විඳින්න. Nice. Guys, එන ෆිල්ම් එකක් බලන ගමන් තේකක් බලන්න. ඔයාලත් තේ බීලා ඉන්නේ. මම වීඩියෝ එක කරන්නේ නෑ. මගේ වීඩියෝ එක බලන්න කීයටද දන්නේ. ඔයාලට good morning, good night, good afternoon. තමන්ද කියන්නේ විශේෂ දැනීමක් තියෙනවා. This is breaking news. Guys, ඉතින් ඔයාලට පුළුවන් මට කියලා වීඩියෝ එඩිටින් කරගන්න, thumbnail edit කරගන්න. ඔයාලා channel එකක් verification කරගන්න තියෙනවා නම් channel එකක් verification කරගන්න උනා මට කියලා. එතකොට channel create කරගන්න උනා YouTube. ඔයාලා TikTok වීඩියෝ edit කරගන්න පුළුවන්. එතකොට post හදාගන්න පුළුවන් Facebook post. එතකොට මේ YouTube වීඩියෝ මේ boost කරගන්න උනා මට කියලා. ඕනම දෙයකට මේ නම්බර් එකට කතා කරන්න. ඔයාලා හදිසියක වැඩක් තියෙනවනම් අපි ඉක්මනට වැඩේ ඉවර කරලා සුළු මුදලකට අපි හැමදේම කරලා දෙන්න බලාගෙන ඉන්නවා. අපේ කස්ටමර් සර්විස් එකක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේ නම්බර් එකක් තියෙනවා. මගේ බයෝ එකේ තියෙන නම්බර channel එකේ. ඔයාලට ඕන ඒකෙන් හරි මේකෙන් හරි අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ඔයාලට ඕන වැඩක් අපි ඉක්මන් එඩිට් එකෙන් ඉක්මනට වැඩේ කරගන්න උනා. පිටර බන්න තියෙනවා. ලෝල් එකකුත් තියෙනවා. Five minutes later. දැන් මං හදන්නේ මගේ channel දෙකක් තියෙනවා. ඔයාලා දන්නවද ඉතින් දන්නේ මිස්ටර් සොනාල් බොක්ස් එක විතරයි. අනිත් එක නම් වැඩිපුරම දන්නේ පිටරට ඔඩියන්ස් එක කට්ටිය විතරයි. මං හදන්නේ මේ channel දෙක කම්පෙයාර් කරලා බලන්න. අපි එනම් යන් මේ දෙක බලන්න. මේ තියෙන guys ඉතින් මගේ මිස්ටර් සොනාල් බොක්ස් එක. මේ තියෙන්නේ සොනා හයිප් කියන එක. මේක නම් ඉතින් සිංහලයට තමයි දාන්නේ. මේකේ පොඩ්ඩක් දාන්න ගේම්ස් වීඩියෝස් අන්න ඒ වගේ ඒවා තමයි. මේක පොඩ්ඩක් පිටරට ඔඩියන්ස් එකට හදපෑ. මේකේ සබ් 12000 ගණක් ඉන්නවා. මේක 3K ඉන්නවා. මගේ තව එක guys ඉතින් වැඩ පටන් ගන්න තමයි හදන්නේ. මේ අනුරාධපුරේ පොදපු ෂූට් එකක් තියෙනවා කෙනෙක්ගේ. අන්න ඒකේ වීඩියෝ ඒක එඩිට් කරන්න තියෙනවා. ඔයාලා දන්නවත් ඇති මම වීඩියෝ ෂූට් කරනවා, වීඩියෝ එඩිටින් කරනවා. තව thumbnail editing ඒ වයින්ම ඔක්කොම කරනවා. මේ දන්න කෙනෙක්ගේ කියන්නේ එයාලා වෙඩින් ඇනිවර්සරි එකේ වීඩියෝ එඩිට් එක කරන්න තමයි දැන් හදන්නේ. අපි යමු දැන්ට භාගයක් කරලා ඉවරයි. ඊයේ භාගයක්ම කරලා ඉවරයි. තව පොඩි තියෙනවා කැලේ ටිකක්. ඒ ටික අපි එඩිට් කරන්න යමු.
ගයිස් ඉතින් මම වීඩියෝ එකත් එඩිට් කරලා ඉවරයි. පැය 2ක් වගේ ගියා. වැඩේ තිබරයි. තව වැඩ ගොඩක් තියෙනවා ගයිස්. ඉතින් මගේ වීඩියෝ එකකුත් තියෙනවා එඩිට් කරගන්න. තව මගේ අනිත් channel එකේ වැඩ ටිකක් තියෙනවා කරන්න. අපි එනං ඒ ටිකත් කරන ගමන් සෙට් වෙමු. දැන් ඉතින් ගයිස් කරන්නේ අන්නේ පොඩි බඩගින්නක් ආවා වැඩ පටන් ගන්න ඉවරලා. දැන් මේ පොඩි ෂූට් එකක් තියෙනවා මගේ සෝනා හයිප් කියන channel එකේ වීඩියෝ එකක් තියෙනවා හදන්න වීඩියෝ එකක් කරන්න තියෙනවා. ඒ වීඩියෝ එක කරන්න කලින් පොඩි බඩගින්නක් ආවා. ඒක හින්දා කන්න තමයි හදන්නේ. පොඩ්ඩක් කාලේ ඉල්ලා එන්න ඕනේ හින්දා අපි යමු ගෙදරට. ඔයාලට කියන්නම දුනානේ මම ඉන්න තැන ඉඳන් චූ ඒ කියන්නේ අඩි 2-3ක් එහා පැත්තට පයින්න ඕන. මොකද මේක තනික තමයි එළිය තියෙන්නේ. යමු එන ගේ ඇතුළට ගේ ඇතුළේ ඉඳන් කාලේ ඉල්ලා නෑ යමු කාලේ ඉල්ල සෙට් මොන මේනේ සොදි කන්න යමු අපි එන යමු කන්න මොනවද දන්නේ නැති ඔයාලට 18 බත් කන්න ඕන අපේ ලොකෝ මගේ දුක් දෙන්න තමයි. අපේන කාලේන සෙට් 5 minutes later. ගයිස් ඉතින් දැන් කාලේවිල්ල ඔක්කොම කරලා එල්ලා ස්ටුඩියෝ එකේ පැත්තට නම් ආවා. දැන් ඉතින් හදන්නේ මූවි එකක් බලන්න පොඩි බේක් ටයිම් එකක් අරගෙන RDMS. Give me life, give me love. ගයිස් ඉතින් දැන් මම මේ මූවි එක බලලා ඉල්ලා ඔයාලව හම්බෙන්න. මොකද මම මේ මූවි එක පැය දෙකම සම්පූර්ණයෙන් බලන මිසක් කෙලවෙන්නේ නැහැ. කොහොමද මූවි එක පටන් ගත්තත් මූවි එක බලලා ඉල්ලා එපා ඒක ඉවර වෙනකම්ම කෙලිම හෙල්වෙන්නේ නැහැ. කොහමද මම දවසට මූවි 3-4ක් බලනවා සමහරවිට. ඊට වැඩි වෙන්නත් උනන් සමහරවිට නැති වෙන්නත් උනන් මොකෝ වැඩිය වැඩ අඩු දවසක් වුණා නම් සම්පූර්ණ මූවි තමයි වැඩිපුරම බලන්නේ. මොකක්ද නැත්තම් වැඩක් කරන්න තිබ්බොත් නම් වැඩිය මූවි බැලෙන්නේ නැහැ. ඒ වැඩේම තමයි වැඩිපුරම. එහෙම තමයි ඉතින් අපි එන මම යන මේ මූවි එක බලලා සෙට් වෙනවා. ගයිස් ඉතින් දැන් යන්න හදන්නේ පොඩ්ඩක් හන්දිය පැත්තට යනවා ටවුන් එක පැත්තට. මේ iPad එකේ බෑක් කවර් එකක් දාගන්න ඕන. තව ටෙම්පර් එකක් දාගන්නත් ඕනේ. මේ ඒකින්ද අපි යන් හන්දිය පැත්තට කඩෙන් යන ගමන් සෙට් වෙමු කතා කරගෙන එන පට්ට රස්නයන් අපි එනම් කඩේදි සෙට් වෙමු. ගයිස් ඉතින් දැන් මම හන්දියට ගිහිල්ලා ඔක්කොම කරලා ඒ කියන්නේ ටවුන් එකට ගිහිල්ලා ආවේ.
බැක්කවද බලන්න ගයිස් බැක්කවද නෑ ඒ කියන්නේ මන් දැන් ඕඩර් එකක් දාලා ආවා මේ ගෙනත් තියන්න කියලා දැන් ඒක කියනකම් ඉන්නත් ඕනී ඒ කියන්නේ දෙන්නේ ඕඩර් එකක් දැම්ම විතරයි මේ දැන් ඉතින් ගයිස් ඉතින් දැන් හදන්නේ ටී ටයිම් එක කියන්නේ දැන් වෙලාව 5:39යි තේ එකක් බොන්න තමයි හදන්නේ තේ බොන්නයි හදන්නේ මොනාද පේන්ටි අපි එන යමු තේ බොන්න ගයිස් ඉතින් අපිට පේන්ටි බොන්න ක්‍රීම් කැකල් තියෙනවා තව මාදි තියෙනවා තව පේන්ටියක් තියෙනවා ඒ ආසෙන් මම බල හිටියා කොටාගේ ෆිල්ම් එක සීන් එකක් කරනවා මිනිහා ෂෝට් ෆිල්ම් එකක් කරනවා අන්න ඒකේ මේ වෙබ් channel එකේ දාන වීඩියෝ එක බල හිටියා ලස්ස පිනවන මාදි මෙහා පොඟවල කද්දි තමයි ගයිස් තියෙන්නේ ඒක සිම වම්මුතුම එක ඔයාලා ආස කොහොමද පොකවන්න නැතුව කන්නද නැත්තුවද මන්න ආස බිස්කට් එක පොකවල කන්තිය Hi boys and girls ඉතින් මොකද වෙන්නේ නෙමෙයි මගේ වීඩියෝ එක දිගටම බලන් ඉන්නවනේ හිත සතුටින්ම හිත පතුලෙන්ම මම බොක්කෙන්ම අදදී No! God, please, no! 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 අදදී මේ කියන්න තියෙන ගයිස් ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ අඩුපාඩු ගොඩක් ඇති ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඉතින් අඩුපාඩු මම ඒවත් හදාගෙන හොඳ වීඩියෝ කන්ටෙන්ට් එකක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා මම ඔයාලට මුලින්ම වීඩියෝ එක පටන් ගද්දිත් කිව්වා දැන් මේ තව ටිකකින් ඉවර කරන්නත් යනවා එතකොටත් කියනවා ඉතින් ගයිස් මං හිතනවා වීඩියෝ එකේ අඩුපාඩු ටිකක් ඇති කියලා මොකෝ අද දවසම පොඩ්ඩක් ලයිෆ් එක අවුල් දවසක් තව පොඩ්ඩක් පොඩි ප්‍රශ්න දෙයක් කියන්නේ channel වල පොඩි වීඩියෝ වල සීන් දෙයක් ආවා අන්න එහෙම පොඩි ගොඩක් දේවල් තියෙන පොඩි නෙමෙයි නිකන් දවසම left වුණා මම හිතන්න හිටියේ වැඩවලට වඩා කරන්න උනේ නෑ ඔයාලා එක්ක පොඩි ගමන් දෙකක් යන්න හිටියා ඒ වුනේ නෑ sorry guys ඉතින් මං හිතනවා ඉස්සරහට හොඳ ඩේ එකක් ගේන්න පුළුවන් ඒ කියලා ප්ලෑන් කරලා මම ප්ලෑන් කරපු විදියට ඉතින් මේ වීඩියෝ කන්ටෙන්ට් එක ඉවර කරන්න වෙන්නේ නෑ මං හිතනවා ඉතින් ඔයාලා හොඳින් වීඩියෝ එක සතුටින් ආදරෙන් නේදපුවා කියලා ඉතින් guys මම දැන් නාල කරලා ඔක්කොම කරලා ඇවිල්ලා ඉන්නේ දැන් ටයිම් එක නම් 9 ගානක් වගේ තමයි මං හිතුවා දැන් එන්ඩ් කරන්න වෙලාවත් හරි කියලා එහෙනම් guys මගේ වීඩියෝ එක
බැලුවා නම් ඔයාලා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන පයින් පදක් ගහන්න බෙල් බටන් එකට ඕල් කරලා තියාගන්න නොටිෆිකේෂන් එක කෙලින්ම වගන්න ගන්න. මං හිතනවා guys ඉතින් වෙනද වගේම ඔයාලා සතුටින් පස්සෙමින් හැමදාම හොදින් ඇති කියලා. එනම් මගේ දත්තලා යාළුවෝ හැමෝටම ජය වේවා. අතිතින් දවසම ලෙෆ්ට් දවසන් ඉතින් ඔයාලා හිතනවා ඇති මේක වැඩක් නැති වීඩියෝවක් කියලා. එහෙම හිතන්න බෑ ඉතින්. මගේ channel එක ඇතුලේ තව වැදගත් වීඩියෝ කියන්න පොඩි ආතල් වීඩියෝස් තියෙනවා. එයි මගේ නිමාඩු දවස් වීඩියෝ එක තියෙනවා. පට්ටර ආතල් පට්ටම යාළුවෝ සෙට් එක. ඔයාලා බලන්න අනිවාර්යෙන්ම. මං හිතනවා guys ඉතින් ඊළඟට ගේන්න යන වීඩියෝ එක මිට වඩා හොඳ වෙයි කියලා. අඩුපාඩු තියෙනවා නම් ඒවත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං ඒකයි කියන්න හැදුවේ. ඔයාලට සතුටින් පස්සෙම ඉන්න. බයි. මේ වීඩියෝ එක දැයලා බලනවා නම් ඔයාලට good night හොඳේ. මේක උදේ බලනවා නම් good morning. මේක දවල් බලනවා නම් good afternoon. Bye. Una.